මාසේ අන්තිම වෙනකොට ඔයාගේ බෑන්ක් account එකත් හිස් වෙනවද? පඩිය ආපු ගමන් සල්ලි වලට මොකද වුනේ කියලා හිතාගන්නවත් බැරිද? එහෙනම් ඔයා මේ කරන්න යන්නේ ලොකු වැරද්දක්. අද අපි බලමු රුපියල් 75000ක පඩියක් ගන්න කෙනෙක් ඒ සල්ලි හරියටම මැනේජ් කරලා ජීවිතේ ඉක්මනටම ගොඩ යන්නේ කොහොමද කියලා. ලෝකේ ඉන්න සාර්ථකම මිනිස්සු පාවිච්චි කරන සීක්‍රට් ෆෝමියුලා එකක් අද මම ඔයාට කියන්නම්. වීඩියෝ එක අන්තිම වෙනකම් අනිවාර්යෙන්ම බලන්න. මේ ක්‍රමයට කියන්නේ 50-30-20 රූල් එක කියලා. අපි ඔයාගේ රුපියල් 75000 පඩිය හරියටම කොටස් 3කට බෙදනවා. මුලින්ම බලමු පළවෙනි කොටස. පළවෙනි 500ත් ඒ කියන්නේ රුපියල් 37500ක් ඔයා වෙන් කරන්න ඕනි ඔයාගේ අත්‍යවශ්‍ය වියදම් වලට. ගෙවල් කුලිය, කෑම බීම, කරන්ට් සහ වෝටර් බිල්, ෆෝන් රීලෝඩ් සහ ඔෆිස් යන්න එන්න යන ගමන් වියදම් අයිති වෙන්නේ මෙන්න මේ කොටසට. ජීවත් වෙන්න මේ දේවල් අනිවාර්යයි. දෙවැනි කොටස තමයි 30%. ඒ කියන්නේ රුපියල් 22500ක්. අපි මහන්සි වෙලා වැඩ කරන්නේ ජීවිතේ විඳින්නක් එක්කනේ. අන්න ඒ නිසා යාළුවෝ එක්ක එළියට යන්න, ආස කරන ඇඳුමක් ගන්න, නැත්නම් ඔයාගේ කැමැත්තක් වෙනුවෙන් වියදම් කරන්න මේ සල්ලි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න රුපියල් 22500 සීමාව පනින්න බෑ. මෙන්න වැදගත්ම කොටස. ඉතිරි 20%ක්. ඒ කියන්නේ රුපියල් 15000 ඔයා අනිවාර්යයෙන්ම ඉතුරු කරන්න සහ ආයෝජනය කරන්න ඕනේ. සල්ලි නිකම්ම බැංකුවේ දාලා තියන්න එපා. ලංකාවේ දැන් තියෙන මියුචුවල් ෆන්ඩ්ස් නැත්නම් ට්‍රෙජරි බිල්ස් වගේ හොඳ පුලියක් ලැබෙන තැනක මේක ආයෝජනය කරන්න. නැත්නම් ඔයාගේම කියලා සයිඩ් බිස්නස් එකක්, ස්කිල් එකක් දියුණු කරගන්න මේ සල්ලි යොදවන්න. හැබැයි මේ හැම දෙයකටම වඩා එක රහසක් තියෙනවා. පඩිය හම්බුන ගමන්ම කරන්න ඕනි වියදම් කරන එක නෙවෙයි. අර රුපියල් 15000ක ආයෝජන කොටස මුලින්ම වෙනම account එකකට අයින් කරන එක. ඉතිරි සල්ලි වලින් විතරක් මාසේ ප්ලෑන් කරන්න. ඒ වගේම හැම වියදමක්ම ට්‍රැක් කරන්න මනි මැනේජර් ඇප් එකක් පාවිච්චි කරන්න. ඔයත් අද ඉඳන් මේ ක්‍රමය try කරලා බලන්න. සල්ලි ප්‍රශ්න සේරම ඉවර වෙලා යයි. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් දැම්ම like එකක් දාලා යාළුවෙකුට බලන්න share කරන්න. මේ වගේ ජීවිතේ ගොඩ දාන වීඩියෝ දිගටම බලන්න අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.